ඔයාලගේ දහසකුත් එකක් බලාපොරොත්තු නේද? ඇත්තම කතාව අත උස්සපන්. අද ඉගෙන ගන්න නෙවෙයි ආවේ. එහෙම අත උස්සම්බන්. ඉගෙන ගන්න නෙවෙයි ආවේ සර්ව බලන්න. කෑල්ල බලන්න. ඇයි මං සම්පූර්ණ එකක් බලහන්. ඔයි නෝනතර. සර්ට කෙල්ලෙක් නැත්තම් ක්‍රෂ් එකක්වත් ඉන්නවද? නෑ බං බ්‍රෂ් එකක් තියෙනවා. අපි දත් නැදලා යන්නේ. කෑල්ල ආවේ නෑ සර්. වෙන කෑල්ලක් හොයාගන්න පුතේ. අද නම් වෙනදට වඩා හරි ලස්සනයි. වෙනදටත් හැන්සම්. ඒ වුණාට අද අමුතුම ලස්සනක් තියෙනවා. සමහර උන්ට ඉතින් ඇස්වල කටු වයින්නවා වගේ ඉරිසිය ඇති කොල්ලන්ට. ආදරේ මෙච්චරක් කියලා ඒක මෙච්චර පේන්නේ නැහැ අකුල ඇතිලා ආදරේ මෙච්චරක්. හරි. සර්ටත් ඉන්නේ ආච්චි කෙනෙක්ද? ඔයාලා දන්නේ නැහනේ මං ගාල්ලට අද ආවේ ඇයි කියලා. සර් මොකද්ද මේ නම නම් හොයාගන්න බෑ ගිගල් ෆැක්ටරිද කියන අපේ TikTok account එක පොඩ්ඩක් ප්‍රසිද්ධ කරලා දෙන්න. ප්ලීස් ඒකේ තියෙන්නේ memes විතරයි. එහෙම දෙන්නේ නැහැ. අපේ වීඩියෝ විතරක් දානවා නම් දෙනව නේද? එහෙම ජනප්‍රිය කරන්නේ නැහැ. හරි. අද සෙමිනාර් එකේ මොනවා හරි ඔයාලා ගන්න වීඩියෝ තියෙනවා නම් ඔයාලා මොනවා හරි පෝස්ට් එකක් වගේ දානවා නම් TikTok එකේ හරි මාව ටැග් කරලා දාන්න අපේ මේ රශ්මික සූර්ය ඔෆිෂියල් කියලා එකක් ඇති. ඒක ටැග් කරලා දාන්න. මම රීපෝස්ට් කරනවා. සර් චතුට ක්ලාස් ඉවර වුණාම කළු පාලම ගාව ඉන්න කියන්නේ. දේදුණු පාලම ළඟ හැන්දෑවි මා ඉන්නම් අද හොඳම දවසේ අම්මට හුඩු කවුද චතු? මට චතුව වැඩක් නෑ. චතුගේ බොයිෆ්‍රෙන්ඩ් බලමු අපි. යසඳුගේ බර්ත්ඩේ. යසඳුගේ කියලා වෙනම ලියලා බර්ත්ඩේ එක. යසඳු ඉන්නවද කොබන් ළඟ ඉන්නවනම්? කියන්න බං. කොයි පැත්තේද? Happy birthday to you ගන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday, Yesandu. Happy birthday. හරිද? සර්, ශවිඳු අයියා උස ගිහින් සුදුත් වෙලානේ. සර්, ගෙදර අර යන්න හිතෙනවලු. හරි. බලන්නකෝ නේද? ලියා ගන්න මෙහෙම.